එච්චර මේ ලොකු වෙලාවක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. උපරිම පැය 24යි දවසම බැලුවොත්. හරි. එතකොට වර්ඩ් එකක් ඩොකියුමන්ට් එකක් ටයිප් කරන උපරිම පැයක් ටයිප් කරා. උපරිම. ඒ කන්ටිනියු වෙන්නේ සාපේක්ෂව රිලටිව්ලි පොඩි කාලයක්. දැන් බැංකුවක වැඩ කරනවා කියන්නේ අවුරුදු 2ක් 3ක් 5ක් 10ක්. එතකොට ආයතනයකට සම්බන්ධලා වැඩ කරන අවම වශයෙන් අවුරුද්දක්වත් කරනවා දිග කාලීන. මොන උතනදී තමයි past perfect continuous භාවිතයට එන්නේ. පැහැදිලිද? But I had been studying at the Masters Academy of English when I got qualified to enter a public university. මොකද අපේ බහුතරයක් A level pass වෙලා ඉන්න ළමයි එයාලා අර campus select වෙයිද නැති වෙයිද දන්නේ නැතුව මේ කෝකටත් කියලා ඉංග්‍රීසිත් හදාගන්න එනවනේ. එන තමයි මම මේ සෙන්ටෙන්ස් එක දාලා තියෙන්නේ. But when I got married මම විවාහ වෙනකොට මම බැංකුවක වැඩ කරමින් සිටි. මේක හොඳට ඔළුවට දාගන්න. හරි?